පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ගුණයක් තමයි මොකද දෙවෙනි ගුණය? සම්මා සම්බුද්ධ. සම්මා සම්බුද්ධ කියන්නේ උන්වහන්සේ ගුරු උපදේශ නැතිව තමන් තනියම අවබෝධ කරගත්ත නිසා. උන්වහන්සේගේ ජීවිතය ගත්තොත් ඒක සාමාන්‍ය මිනිසෙකුට හිතන්න බෑ. සාමාන්‍ය මිනිසෙකුට කල්පනා කරන්නත් බෑ. ඒක අසාමාන්‍යයි. ගුරු උපදේශ රහිතව දුක්ඛාර සත්‍ය අවබෝධ කළා. ගුරු උපදේශ රහිතව තෘෂ්ණාව නිරුද්ධ කළා. ගුරු උපදේශ රහිතව නිවන සාක්ෂාත් කළා. ආර්ය අෂ්ටාංගික මාර්ගය උන්වහන්සේ හොයාගත්තේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි උන්වහන්සේ හොයාගත්තේ. වෙන කවුරුවත් නෙමෙයි. උන්වහන්සේ ඒක පුරුදු කළා, සම්පූර්ණ කළා. සම්බුද්ධත්වයට පත් වෙනකොටම තථාගත දසබල ඥාන, විසරද ඥාන, සියලුම බුදු නුවණ පහළ වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට කියන්නේ සම්මා සම්බුද්ධ කියලා. පින්වත්නි අපි මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන නිකන් සුළුපටු චරිතයකට නෙමෙයි. ඒ නිසා මේ පුංචි පුතාලා වුණත් විහිළුවටවත් මේ බොරුවට දිවුරන්න බුදුන් පල්ලා එහෙම කියන්න එපා. ඉතින් පින්වත්නි ඒ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ චරිතය ගත්තොත් ඔන්න වීරයෝ. අන්න එහෙම චරිතවල තමයි වීරයෝ කියන්නේ. වෙන කවුද වීරයෝ? ආන්ගේ වගේ මහා වීරයන් වහන්සේ නමක් අපි සරණ ගියේ. අපි මේ බුදුරජාණන් වහන්සේ සිහි කරමු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගුරු උපදේශ රහිතව මේ චතුරාර්ය සත්‍ය ධර්මය සත්‍ය ඥාන වශයෙන්ද කෘත්‍ය ඥාන වශයෙන්ද කෘතඥාන වශයෙන්ද පරිවර්ත තුනකින් යුතුව ආකාර 12කින් යුතුව අවබෝධ කොට වදාළහෙයින් සම්මා සම්බුද්ධ වනසේක. ඒ සම්මා සම්බුද්ධ වූ බුදුරජාණන් වහන්සේ සාදර ගෞරවයෙන් මම සරණ යමි. සාදු සාදු සාදු.